ආයිබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම පුදුම හිතෙන ඒ වගේම ටිකක් විවාදාත්මක මාතෘකාවක් ගැන. ඒ තමයි පුරාණ ගණිත සංකල්පයක් සහ අද කොටස් වෙළඳපොලේ මිල චලනයන් අතර තියෙනෝ කියන අద్భుත සම්බන්ධය. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයෙන් තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. පුරාණ ගණිත සූත්‍රයකට පුළුවන් දැත්තම අද කොටස් වෙළඳපොලේ වෙන දේවල් ගැන අනාවැකි කියන්න. හරි. අපි බලමු මේකේ ඇත්ත නැත්ත මොකන්ද කියලා. හොඳයි. එහෙනම් මේ මුළු කතාවම තේරුම් ගන්න අපි යන්න ඕනේ මුලටම. කවුද මේ ෆිබොනාචි කියන්නේ? මොකද්ද මේ නම පිටිපස්සේ තියෙන කතාව? මෙන්න ඉන්නේ ෆිබොනාචි. එයා මධ්‍යතන යුගයේ හිටපු ඉතාලි ජාතික ගණිතඥයෙක්. එයා කරපු ලොකුම දේ තමයි අදාගේ හැමෝම පාවිච්චි කරන බිඳුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් තියෙනවනේ. අන්න ඒ ක්‍රමය යුරෝපයට හඳුන්වලා දුන්න එක. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ කියන ෆිබොනාචි අනුක්‍රමය හොයාගත්තේ එයා නෙමෙයි. ඒක ඊටත් කලින් පුරාණ ඉන්දියාවේ පවා භාවිතයේ තිබුණා. නමුත් බටහිර ලෝකෙට මේක ගෙනihin ජනප්‍රිය කළේ තමයි ෆිබොනාචි. හරි. ඉතිහාස කතාව එතනින් ඉවරයි. දැන් අපි බලමු මේකේ තියෙන ගණිතය ගැන. වෙළඳපොළ ප්‍රස්තාර විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන මේ සංකල්පය පිටිපස්සේ තියෙන හරිම සරල ඒත් පුදුම හිතෙන තරම් බලවත් ගණිතමය අදහස මොකක්ද කියලා. මේකේ නීතිය හරිම සරලයි. ඊළඟට එන ඉලක්කම හොයාගන්න කරන්න තියෙන්නේ ඒකට කලින් තියෙන ඉලක්කම් දෙක එකතු කරන එක විතරයි. හරි. අපි පටන් ගමු බිඳුවෙනුයි එකෙනුයි. බිඳුවට එකක් එකතු කළාම උත්තරේ 1යි. ඊළඟට අන්තිම ඉලක්කම් දෙක ඒ කියන්නේ 1යි 1යි එකතු කරාම 2යි. දැන් අන්තිම දෙක 1යි 2යි එකතු 3යි. ඔය විදිහටම 2යි 3යි එකතු කළාම 5යි. දැන් තේරෙනවනේ රටාව. ඔන්න ඔය විදිහට තමයි මේ අනුක්‍රමය දිගටම හැදෙන්නේ. බිඳුව 1 1 2 3 5 8 13 මේක අනන්තය දක්වාම යනවා. හැබැයි නියම පුදුමේ තියෙන්නේ මේ සංඛ්‍යා එකිනෙකට බෙදන්න ගත්තමයි. මෙතන තමයි නියම පුදුමේ තියෙන්නේ. මේ වගු දිහා බලන්නකෝ. අපි මේ අනුක්‍රමයේ ඉස්සරහට යන්න ඕනෑම සංඛ්‍යාවක් ඒකට කලින් තියෙන සංඛ්‍යාවෙන් බෙදුවම එන උත්තරේ හැමතිස්සෙම එකම ආගයකට ටික ටික ලං වෙනවා. උදාහරණයක් විදිහට 89 55න් බෙදුවම එන උත්තරේ බලන්න 1.6 කටකට හරිම ආසන්නයි. අන්න ඒ අద్భుත සංඛ්‍යාව තමයි 1.178 නැත්නම් අපි කියනවා රන් අනුපාතය කියලා. ග්‍රීක භාෂාවේ ෆයි කියන අකුරෙනුත් මේක හඳුන්වනවා. මේ මුළු කතාවෙම හදවත තියෙන්නේ මෙතන. හොඳයි. ඉක්ලි ස්වභාව ධර්මයේ හැම තැනම වගේ මල් පෙතිවල, මුහුදු බෙල්ලන්ගේ කටුවල වගේ දේවල් වල දකින්න ලැබෙන මේ ගණිතමය නියමය කොහොමද කොටස් වෙළඳපොළ ප්‍රස්තාර කියවන්න පාවිච්චි වෙන්නේ? ඒක පුදුම සම්බන්ධයක් නේද? වෙළඳ පාවිච්චි කරන්නේ මේ රන් අනුපාතයෙන්ම හදාගත්ත ප්‍රතිශත කීපයක්. මේවයින් මිල ආපහු හැරෙන්න පුරුවන් තැන්, ඒ කියන්නේ support and resistance levels හොයාගන්න උත්සාහ කරනවා. 61.8% කියන්නේ රන් අනුපාතයේ වෙන ප්‍රධානම මට්ටම, 36.2% සහ 23.6% කියන්නේත් ඒ ආශ්‍රිතව ගණනය කරගත්ත මට්ටම්. අර 50% කියන එක ඇත්තනම ෆිබොනාචි අනුපාතයක් නෙවෙයි. හැබැයි මිලක් හරියටම භාගයකින් ආපහු හැරෙයි කියන එක හරිම ප්‍රබල මනෝවිද්‍යාත්මක මට්ටමක් නිසා ඒකත් මේකට එකතු කරගෙන තියෙනවා. හරි. දැන් අපි බලමු මේ කියන ප්‍රතිශත ඇත්තම කොටස් ප්‍රස්තාරයක ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක පාවිච්චි කරන ක්‍රමය සාමාන්‍යයෙන් පියවර 4කින් තමයි වෙන්නේ. මුලින්ම ප්‍රස්තාරයේ පැහැදිලිව මිල ඉහළ ගියපු නැත්නම් පහළ ගියපු තැනක්. ඒ කියන්නේ ස්විං හයි එකක් සහ ස්විං ලෝ එකක් හොයාගන්නවා. ඊට පස්සේ ඒ ලක්ෂ්‍ය දෙක අතරේ ෆිබොනාචි මට්ටම් ටික ඇඳගන්නවා. තුන්වෙනි පියවර තමයි නිරීක්ෂණය කරන එක. ඒ කියන්නේ මිල ආපහු එනකොට මේ මට්ටම් වලින් නතර වෙලා ආධාර එකක් සපෝට් විදිහට ක්‍රියා කරයිද නැත්නම් උඩට යනකොට බාධකයක් රෙසිස්ටන්ස් විදිහට ක්‍රියා කරයිද කියලා බලාගෙන ඉන්නවා. අන්තිමට 61.8% වගේ ප්‍රධාන මට්ටමක් ළඟදී මිල ආපහු හැරී කියලා බලාපොරොත්තුෙන් ඒ මත පදනම් වෙලා ගනුදෙනුවක් කරනවා. හැබැයි මෙතනදී අපි හරිම පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේක මොකක් හරි මායා බලයකින් අනාගතය කියන දෙයක් නෙවෙයි. මේකෙත් සීමාවන් තියෙනවා. ඒ වගේම මේ ගැන ලොකු විවාදයක් තියෙනවා. මෙන්න මේ අදහස තමයි මේ මුළු සංකල්පයේම තියෙන වැදගත්ම කාරණයක්. ගොඩක් දෙනෙක් විශ්වාස කරන විදිහට මේ ෆිබොනාචි මට්ටම් වැඩ කරන්නේ මොකක් හරි ගණිතමය මායාවක් නිසා නෙවෙයි. ඒ වෙනුවට ලෝකේ පුරා ඉන්න වෙලෙන්දන් විශාල ප්‍රමාණයක් එකම වෙලාවේ මේ මට්ටම් දිහා බලාගෙන ඉන්න නිසා සහ ඒ අනුව එයාලා මිලදී ගැනීම සහ විකිණීම් කරන නිසා ඒ මට්ටම් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක ස්වයං සාධක අනාවැකියක් බවට පත් වෙනවා.
ඉතින් මූලික විවාදයේ කැරකෙන්නේ මේ අදහස් දෙක වටේ. එක පැත්තකින් තියෙනවා වෙළඳ පොළවල් කියන්නේ ස්වභාව ධර්මයේ වගේන සැඟවුණු ගණිතමය රටාවකට අනුව ක්‍රියාත්මක වෙන දෙයක් කියන අදහස. අනිත් පැත්තෙන් තියෙනවා නෑ මේ වගේ මෙවලම් වැඩ කරන්නේ ඒව පාවිච්චි කරන මිනිස්සුන්ගේ සාමූහික විශ්වාසය සහ හැසිරීම නිසා කියන න්‍යාය. ඇත්ත කොතනද තියෙන්නේ? ඉතින් මේක පාවිච්චි කරනෝ නම් මේ කාරණා ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. පළවෙනි එක මේක අනාගතය ගැන දෙන සහතිකයක් නෙවි. දෙවෙනියට මේක තනියම පාවිච්චි කරලා හරියන්නේ නැහැ. RSI moving averages වගේ වෙනත් දර්ශකත් එක්ක සසඳලා තහවුරු කරගන්නම ඕන. ඒ වගේම මේකේ නිර්වදතයාතාවය වෙළඳ පොලේ තියෙන ඒ කොටසේ ද්‍රවශීලතාවය ඒ කියන්නේ කොච්චර ගනුදෙනු වෙනවද කියන එක මතත් රඳා පවතිනවා. අන්තිමට වැදගත්ම දේ මේක අනාගතයේ දකින්න පළඟු බෝලයක් නෙවෙයි සම්භාවිතාවය ගැන අදහසක් ගන්න උදව් වෙන මෙවලමක් විතරයි. ඉතින් අපි මේ කතාවෙන් ගන්න ඕන තීරණාත්මකම පාඩම තමයි මේක. ෆිබොනාචි රීට්‍රේස්මන්ට් කියන්නේ නිශ්චිත භාවයක් ගැන කියන දෙයක් නෙවෙයි සම්භාවිතාවයක් ගැන අදහසක් දෙන මෙවලමක් විතරයි. ඒක විශ්ලේෂණයේ එක කොටසක් විතරයි. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නියත් එක්ක මේ කතාව නවත්තමු. ඇත්තටම විලඳපොළ මෙහෙයවන්නේ සෝබාදහමේ සැඟවුණු සංඛ්‍යා රටාවකින්ද? එහෙම නැත්නම් ඒ ප්‍රස්තාර දිහා බලාගෙන ඉන්න ඒ සංඛ්‍යා විශ්වාස කරන දහස් ගණනක් මිනිසුන්ගේ පොදු විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන්ද?